ඔව් ඔව් හිටපල්ලා. අද බනට ඔවුන්දලා හැම ගහන්න ඕන. කොහෙද දලදා මාලිගාව තියෙන්නේ මේ ළඟම? ගිහිල්ලා නැහනේ. ගිහිල්ලා නැහැ. වැඳලා නැහැ. ඔය නාකි බැජ් එක යනවා නේද ඔය වන්දනාවේ යනවා කියලා. වැඩිහිටි සමිතියෙන් යනවලු මෙවුන්දලා වන්දනාව. දැන් නෙමෙයි වන්දනාවේ යන්න තිබුණේ. නමුත් පමා වෙලා. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. කන්දක් ගොඩ වෙන්න බෑ. වන්දනා කරන්න බෑ. ඇට දිරලා හං ගෝනි පඩංගු වාගේ ඇකිලිලා කෙස් හැලිලා දත් වැටිලා ඇට කෝටු ජර බර ගන්නවා නැගිටිනකොට ඉඳ ගන්නකොට ජජ්ජරිතා හොන්ති දිරච්ච කරත්ත වාගේ බොලන්. දැන් තමා පටන් ගත්තේ මෙවුන්දලා නිවනට යන්න. හම්බෙයිද? හම්බෙයි යන්න. හම්බෙන්නේ ඒකාන්තයෙන්ම මෙවුන්දලා යන්නේ අපායට. ඇත්තටම හඳුන්නේ ඔව් සුගතියට යන්න පුතා නිකම් බෑ. සුගති ලෝක තියෙනවා 28ක් 27ක්. මොනවාද සුගති ලෝක? දැන් තෝරාගෙන තියෙනවා නම් යන්න අපායට යන්න නැතුව යන්න තෝරගත්ත සුගති ලෝකේ කෝකද? නෑ. තෝරාගෙන නැහැ එක ගෑණියක්වත්. ඒ කියන්නේ අපායට තමයි යන්නේ. සුගතිය තෝරාගෙන නැහනේ. සුගති ලෝක තියෙනවා දෙව්ලොව, බඹලොව, මනුලොව. දිව්‍ය ලෝක 6යි. බ්‍රහ්ම ලෝක 20යි. මනුස්ස ලෝකයයි. ඔක්කොම 27යි. මේ 27 උපදින්න හැබැයි නිකම්ම බෑ. දෙව්ලොව යන්න දේව ධර්ම ඕනේ. මුළු ජීවිත කාලෙම දේව ධර්ම පුරුදු කරන්න ඕන දෙව්ලොව යන්න. මොනවද දේව ධර්ම? මොනවද පුතා දේව ධර්ම? දේව ධර්ම දන්නේ නැතුව මෙවුන්දලා කොහොමද දෙව්ලොව යන්නේ? දේව ධර්ම දන්නේ නැතුව දෙව්ලොව යන්න බෑ. මොනවා පුතේ දේව ධර්ම? අපි එකට යන් දෙව්ලොව. මොනවාද දේව ධර්ම? ලැජ්ජා බය අඩේ. පාපය ඉදිරියේ තියෙන ලැජ්ජා බය. පව් කරන්න තියෙන ලැජ්ජාව සහ බය. ඒක සමාජ මට්ටමේ තියෙන ලැජ්ජා බය, නීතිය ඉදිරියේ තියෙන ලැජ්ජා බය නෙමෙයි. කර්මානුරූපව විඳින්න වෙන අනන්ත දුක් පිළිබඳව උපදින ලැජ්ජාව සහ බය. ඒක තියෙන්න ඕනේ. නිකන් හිතන්නකෝ දැන් අතන වෙහෙර බැඳි ඉන්නේ බල්ලෝ ගාවට ගමේ බල්ලෝ ආවා. ඒක නේද උනේ? ඔව්. වෙහෙර බැඳි ඉන්නේ ඊට බල්ලෝ ගාවට ගමේ බල්ලෝ ආවා. ගමේ බල්ලන්ට කෑවා. මේ වෙහෙර බැඳි ඉන්නේ බල්ලෝ. එහෙම අරුබුදයන් ඔතන තිබ්බේ. ඔය දෙගොල්ලම මේ පලාතේ බල්ලොම තමයි ඔය. දෙගොල්ලම මේ පලාතේ බල්ලෝ. බල්ලෝ වෙලා උපදින්නේ ලැජ්ජා බය නැති අය. ලැජ්ජාව බය නැති අය. ධර්මයේ දන්නේ නැහනේ. ලැජ්ජා බය නැත්තේ ධර්මයේ දන්නේ නැති ඉඳලා. මෙතන බණ කියන තැනක්. මෙතන සත්පුරුෂ මිනිස්සු ඉන්න තැනක්. ඒ හින්දා අපේ තැන මේ ආපු ආගන්තුකයන්ට අපි සංග්‍රහ කරලා යවන්න ඕනේ කියලා අර වෙහෙර බැඳී ඉන්නේ බල්ලන්ට තේරිලාද? තේරිලා නැහැ. ඒ හින්දා පත්කොළ ගොල්ලේ බල්ලන්ට කෑවා. ඕක තමයි තිරිසන් ලෝකේ ඇති. ලැජ්ජ බය නැති අය තමයි ඔතෙන්ට එන්නේ. බලු වැඩ කරලා ඉපදිලා තියෙන්නේ. ඔය හපාගත්ත දෙන්නව තෝරලා පෙර භවයන් ගැන හරියටම ගවේෂණය කළොත් ඒ කාන්තයෙන්ම ගලේ වෙල පත්කොළ ගොල්ල මේ වෙහෙර බැඳි ඉන්න පැත්තේ ජීවත් වෙච්ච උන්. මැරිලා ඉපදිලා තියෙන්නේ ඔය.
කරපු බලු වැඩවලට සාපේක්ෂව. නැත්තම් ගල්කිරියාගම දිහා මැරිච්ච එකේ පත්කොළගොල්ලේ බල්ලෙක් වෙන්න එහෙම එන්නේ. එහෙම එන්නේ. පත්කොළගොල්ලේ මැරිච්ච එකෙක්මයි පත්කොළගොල්ලේ බල්ලෙක් වෙන්නේ. ඒ කියන්නේ හිත බැඳිච්ච පරිසරයේ තමයි උපදින්නේ. හිතට යන්න පුළුවන් දුර ප්‍රමාණය තමයි උපදින්න පුළුවන්. පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන්තං ජායතේ පේමං උත්පලම්ව යතෝදකේ. හෙට උදේ ආන් අර තියෙන ඕලු පඳුර ගලවලා මේ ගල උඩින් තියන්නකෝ. අර ඕලු පඳුර ගලවලා මේ ගල උඩින් තියන්න හෙට උදේ. හැන්දෑ වෙනකොට ඕලු පඳුර නැහැ. කර වෙලා අඟුරු වෙලා යයි. හැබැයි ওই වතුරේ තියෙන තාක්කල් ඕලු පඳුර දීප්තිමත්ව හැදිලා මල් පිපිලා හරිම රමණීයයි. හේතුව ඒකට හැදෙන්න උචිත තැන තමයි ඔය හැදිලා තියෙන්නේ. ඕලු නෙළුම් මානෙල් වතුර ආශ්‍රය කරගෙනම උපදිනවා වගේ මැරිච්ච මිනිහෙක් ආපහු උපදින්නේ ආශ්‍රය කරපු පරිසරයේමයි. බැඳිච්ච පරිසරයේමයි. පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන්තං ජායතේ පේමං උත්පලම්ව යතෝදකේ. එහෙම තමයි උපදින්නේ. ඒක අවබෝධ කරගෙන පින්නතුනි අපට ඇහැට පේන්නම තියෙනවා අපාය. තිරිසන් අපාය ජීවමාන ලෝකේ පේන්න තියෙනවා. සුගතියේ මනුස්ස ලෝකේ අපිට පේන්න තියෙනවා. අවම වශයෙන් මේ තිරිසන් ලෝකයටවත් නොවැටි මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතය රැකගෙන ආරක්ෂා කරගෙන වාසනාවන්ත ගමනක් යන්න ඇස්පාදා ගන්නට මේ ඇහෙන ධර්මානුශාසනාවකින් සමහර විට පැයක් තිස්සේ කියන පැය එකහමාරක් දෙකක් තිස්සේ කියන මේ දහස් ගාණක් වචන අතරින් එක වචනයක් හිටගෙන ඒ වචනය ප්‍රගුණ කරන්නකො. එකක් තෝරාගෙන ඒක ප්‍රගුණ කරන්න. ඒක ජීවිතේ ප්‍රතිපත්තියක් හැටියටම තබාගෙන ඒ අනුව හැසිරෙන්න මහන්සි ගන්න. එතකොට ජීවිතේ දැකීමේ වාග්ය වාසනාව මේ මනුලෝ ප්‍රතිඵල ලැබීමේ වාග්ය වාසනාව ඔබට ලබා ගන්නට පුළුවන් හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව උදා වෙනවා. ඒ නිසා අද වෙහෙර බැඳහින්න ඓතිහාසික පුරාණ රාජමහා විහාරීය පරිසරයේ කරවන ලද මේ මනරම් ධම්සභා මණ්ඩපයේ සිට පවත්වනු ලබන මේ උතුම් ධර්මානුශාසනාවෙන් ලැබෙන ධර්මඥානය තුලින් ජනිත වන සකල කුසල විපුල පුණ්‍ය ඵල ධර්මයෝ ඔබ හැම දිනාටමත් මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහ කොළ තුරු ලතාවෝ තනා තබා අපේ ජීවිත දාපට ලබා දී මේ රට ජාතිය නිර්මාණය කරන්නට යෙදුණු ආදී ගිහි පැවිදි පෙර රජදරුවන්ගේ සිට මහරහතුන් වහන්සේලාගේ සිට නිබඳවම ඉදිරියට ගලාගෙන එන්නට යෙදුණු පින් කැමැති පින් ගන්න බලාපොරොත්තුව සිටින යමෙක් වේනම් ඒ සියලු දෙනාටම අපි සිද්ධ කරන ලද මේ පුණ්‍ය ධර්මයේ බලය හේතු වාසනා වේවා. අපි එකට ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ධර්මඥානය ලබාගෙන මෙතේ බුදුන් හමුවේදී හෝ නිවන් දකින්න මේ මහා භද්‍ර කල්පයේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ හමුවේදීවත් නිර්වාණ අවබෝධ කරගන්නට මග පෙත අඳුනා ගන්න ධර්මඥානය ලැබේවා 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 කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ ඔබ ජීවිතේටවත් අහලා නැති සූත්‍ර දේශනාව. අහලම නැහැ. නේද? මම මාතෘකා කළපු සූත්‍ර දේශනාව අහලා තියෙනවද? අහලම නැහැ. මොකද්ද සූත්‍රේ? ඛතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං
යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා භිනන්දිනේ සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. මතක් වුණාද සූත්‍රේ? ඇහුන්නේ මට. නිකන් කනට ඇහෙනකොට ඒ වගේ දැනෙනවා. ධම්සප්පවතුන් සූත්‍රයේ වගේ දැනෙනවා. නිවුණු දෙන්නෙක් ඉන්නවා ගීතයි මාලයි කියලා. නිමල් ගීතව කසාද බඳිනවා. දෙන්නම එක වාගේ කියලා මාලට අත ගැහුවා කියයි. ගීත කසාද බැඳපු මිනිහට මාලා ඉති නෑ එක වගේ තමයි. හැබැයි මාලට අත ගහන්න බෑ. එහෙම වුණොත් වරදිනවා අපාය යනවා. එහෙනම් ධම්සප්පවතුන් සූත්‍රයේ මේ සූත්‍රයේ දෙකම එක වාගේ පේනවා. නමුත් දෙකක් නේ. නමුත් දෙකක්. ඒ සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. මොකද්ද? සත්‍ය විභංග සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. දුක, දුකට හේතුව, දුකින් මිදීම, ඒ සඳහා වූ මාර්ගය. මේ සත්‍ය හතර තියෙන්නේ. ඒක ගැඹුරු නිසා තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තේරිච්ච කවුරු හරි ඉන්නවද මෙතන? නෑනේ. පළවෙනි එක දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා තියෙනවද? නෑනේ පුතා. දුක අවබෝධ වෙලා නැති හින්දා දුකේම ඉන්නවා. ටිකක් හරි අවබෝධ වෙලා හිටපු හින්දා මම මෙතෙන්ට එනකන් ආවා. ඔයාලට වාසනාව මේ වෙහෙර බැඳී ඉන්නේ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරේ. චෛත්‍ය රාජානන් වහන්සේ අභියස කරවන ලද මනරන් ධම්සභා මණ්ඩපේ මේ ධර්ම සිංහාසනේ ඉඳ ගන්න ගලේ වෙල එක්කුට පත්ගොල් කොල්ලගල් එක්කුට වරන් තියෙයිද? නෑ ගස් ගෙම්බෝ වගේ. මේකේ ඉඳ ගන්න වරම් නෑ. අර අනුරාධපුරේ මූකලානක පොඩි පැලක ඉපදිච්ච මං භද්‍ර යෞවන වයසේ මහාන වෙලා පැවිද්දෙන් මුහුකුරා වැඩමින් ඉදිරියට ඇවිදිලා මන් තනු වෙර වඩා තනු ලෝකයේ තියෙන සොඳුරු බව නිසා ලෝකෙ මිනිසු වන්දන මාන්න කරලා ගරු බුහුමන් කරලා පුද පූජා පවත්තලා අද දවසේ රාත්‍රියේ මේ වෙහෙර බැඳී ඉන්නේ පන්සලේ මේ වැඩේට මාව එක්කාගෙන අවදිලා වඩා ඉඳුවලා ඉන්නවා. උඹලට හම්බුන්නේ නැහැ. වාසනාවන්තයා මං. වාසනාවන්තයා මන් මහරහතන් වහන්සේලා වැඩ උන් බිමේ සිංහාසනාරූඪ වෙන්න. මහරජ දරුවෝ හදාපු චෛත්‍ය රාජානන් වහන්සේ අභියස දහම් දේශනා කරන්න. එහෙම ලේසියෙන් හම්බෙනවද? හම්බෙන්නේ මේ සංසාරේ වාසනාව. පෙර සසර කරපු පුණ්‍ය බල මහිමේ මෙලවදී වඩන ලද ජීවිතයේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසාම ලැබෙනවා මිසක් නැත්තම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වාග්යවන්තව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඇත්තටම අපිට දුක තේරෙන්නේ දුකට හේතු තේරෙන්නේ නිර්වාණය කියන එක දැකලා නැහැ. නිර්වාණයට යන්න නම් අනුගමනය කරන්න ඕනේ මාර්ග සත්‍ය අපිට තේරිලා නැහැ. ඒ හින්දා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. ඒ කාලෙත් බුදුහාඳුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍ය බුද්ධිය තිබිච්ච අයට චතුරාර්ය සත්‍ය තේරුන්නේ නැහැ. තේරිච්ච නැති නිසා සරියුත් මහරහතන් වහන්සේ බුදුහාඳුරන්ගෙන් අවසර ඉල්ලගෙන ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරනවා දීර්ඝව. ධම්සප්පවතුන් සූත්‍රයේ සූත්‍ර කොටස බැලුවොත් ඒ ප්‍රමාණය වාගේ 3 ගුණයක් විතර තව මේ සූත්‍ර දේශනාව දීර්ඝයි. ඒ තරම් විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කළේ සාමාන්‍ය බුද්ධිය තියන අයට අවබෝධ වෙන්න. බුදුහාඳුරෝ දේශනා කරද්දී
බණ භාවනා කරපු හිත දියුණු කරගත්ත ඇත්තෝ අවබෝධ කරගත්තා. සාමාන්‍ය අපි වාගේ එවුන්ට තේරුන්නේ නැහැ. ඒ ගමන සරියුත් හාමුදුරුවෝ විස්තර කරලා දේශනා කළා. සත්‍ය විස්තර කරන ලද බැවින් ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. මං අද තෝරගත්තේ ඒ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ දෙවෙනි සත්‍ය විස්තර කරපු තැන. මොකද්ද දෙවෙනි සත්‍ය? සමුදය සත්‍ය. දෙවෙනි එක සමුදය සත්‍ය. සමුදය සත්‍ය කියන්නේ දුකට හේතු. මං දුක අතහැරලා හේතු කියන්න යන්නේ. ඇයි? දැන් ඔයාලා විඳිනවනේ දුක. ඒ හින්දා ඔය විඳින හැම දුකකටම හේතුව මට දැන් කියන්න පුළුවන්. පාත්කොළ ගොල්ලේ මේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙක්ගෙම ගෙදර ගැන මං කියනවාමයි. ඒ ගේ ඇතුලේ ඉන්න ගෑණි ගැනත් කියනවා, මිනිහා ගැනත් කියනවා. ඒ ගේ ඇතුලේ ඉන්න ළමයි ගැනත් කියනවා. එක් එක්වත් අතාරින්න නැති වෙන්න ඔක්කොම ගැන කියනවා. ඔක්කොම විඳින කරුමෙත් කියනවා. කරුමෙට හේතුවත් පෙන්නනවා. පුළුවන් නම් ඒ කරුමෙන් නිදහස් වෙන්න මේ බෙහෙත පාවිච්චි කරන්න. ධම්මෝසද සමෝනත්ති ඒතම් පිවත භික්කවේ. ධර්මයේ විතර වටිනා ඖෂධයක් මේ ලෝකේ නැහැ. සංසාර රෝගයෙන් අත මිදෙන්න තියෙන එකම බෙහෙත සද්ධර්මයමයි. ඒ හින්දා සියලු දුක් නිවාරණය කොට ඔබට යහපත උදා කරගන්න මේ සත්‍ය විභංග සූත්‍රයේ දෙවෙනි සත්‍ය දුකට හේතු විස්තර කරන ලද උතුම් ධර්ම කාරණාව මනවින් අවබෝධ කරගන්න බලන්න. ඛතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. දුකට හේතුව කවරේද යත්? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුකට හේතුව තමයි අවිද්‍යාවෙන් යුක්ත සත්වයෝ සැපයයි සම්මතව දැකලා රාගික කෙලෙස් බර ලෝකයේ තද බැඳීම් ඇති කරගන්නවා ආශාවෙන්. රාගයෙන් යුතුව දැඩි ආශාවෙන් මේ කෙලෙස් බර ලෝකයට බැඳීම් ඇති කරගන්නවා. ඒකට කියනවා තණ්හාව කියලා. එතකොට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කෙසේද යත්? ඒ තණ්හාව කෙසේද යත්? තෙවදෑරුම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් මේ ඉන්න අයට ඔය තුනෙන් කොයි තණ්හාවද තියෙන්නේ? කාම තණ්හාද, භව තණ්හාද, විභව තණ්හාද? මොකද්ද පුතේ ඔයාලට තියෙන එක? මොනවා තියෙනවද දන්නේ හාමුදුරුවනේ. අපි යනවා ඔය. අපිට මොනවා තියෙනවද දන්නේ. අපි ඔහේ යනවා ස්වාමීන් වහන්සේ. ඇත්තම ඒක පුතා. මොනවා තියෙනවද දන්නේ. අපි යනවා, අපි ජීවත් වෙනවා කියලා මේ කසාද බැඳලා ඒ කසාදය තුල යුතුයකම් ටික කියලා ඉෂ්ට කරන ධර්මතා ටිකක් තියෙනවා. සමාජයේ නෑදෑයෝ කියලා ඉටු කරන සමාජ බැඳීම් ටිකක් තියෙනවා. සිංහලයෝ කියලා හදාගත්ත සංස්කෘතියේ සමාජ බැඳීම් තියෙනවා. බෞද්ධයෝ කියලා හදාගත්ත බැඳීම් තියෙනවා.
වෘත්තිකයෝ රාජ්‍ය සේවකයෝ මේ විදියට එක එක තැනට බැඳීම් තියාගෙන මේ ගලාගෙන යන සමාජ ක්‍රමේ රාගික කෙලෙස් බර ලෝකේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනෝ ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රියයන් ටික පිනව ඉදිරියට යන එක නෙමෙයි කරන්නේ නේද? එහෙම නැතුව අපි කර්මය කර්මඵලය ඒවා පිළිබඳ අවබෝධයක් ඒ ගැන හිතන්න වෙහෙසක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හා තුනක් තියෙනවා මේ තණ්හාවන් හින්දාලු දුක උපදින්නේ කියලා හෙවීමක් බැලීමක් එහෙම එක දවසක්වත් ඇත්තටම හිතලා තියනවද බලන්නකො නෑ නේද නෑ හිතෙන්නේ නෑ එහෙම හිතෙන්නේ නෑ හොයන්නේ අවබෝධ කරගන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ සාරා අසංකය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම් පිරුවා කියලා මෙච්චර ඒ ඉලක්කම්වත් දන්නේ නැහනේ පුතා. කොච්චර දුර ගමනක්ද බලන්නකො. අවුරුදු ලක්ෂ ගාණක් මේ සංසාර ගමනේ මේ සත්‍ය හොයාගෙන ඇවිල්ලා තියෙනවා. හොයලා දීපු සත්‍යවත් අපි බලන්නේ නැහනේ. උන්වහන්සේ හොයලා දුන්නා. හොයලා පෙන්නලා දීලා තියෙන එකවත් අපි බලන්නේ නැහනේ. ඉතින් කොහොමද පුතේ අපි දුක නැති කරන්නේ? බෑ නැති කරන්නේ. අපි දුක උපද්දවා ගන්නවා. අනවබෝධය නිසා. අවබෝධයක් නැති නිසා.